ත්‍රිකුණාමලය බුදුපිළිම වහන්සේ සම්බන්ධව සිදුවීම පිළිබඳව රටේ ජනතාවත් විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේලා අවධානයට ගත යුතු සාකච්ඡා කළ යුතු ප්‍රශ්න කළ යුතු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ නීත්‍යානුකූල විහාරස්ථාන සතු භූමියක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමට සියලු දෙනාටම පුළුවන්කම තියෙනවා. ඒක ඔප්පු කරනවා. අපේ හාමුදුරන් වහන්සේලා විසින් තැන්පත් කළ බුද්ධ ප්‍රතිමාව උන්වහන්සේලාට පහර දීලා මුතු කුඩේ කැඩෙනකම් පහර දීලා පොලිස් ස්ථානයට කුදලාගෙන ගිහිල්ලා නැවත බොහොම ගෞරවයෙන් පෙරහැරින් වැඩමවලා ඒ ස්ථානයේ තැන්පත් කළේ පොලිසිය. දැන් තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රතිෂ්ඨාපනය කළා තියෙන්නේ පොලිසිය විසින් ගෙනල්ලා බොහොම ගෞරවයෙන් වඩම්මලා තිබු බුද්ධ ප්‍රතිමා වහන්සේ. එහෙමනම් ඒ නීත්‍යානුකූල බව පොලිසිය විසින්ම ඔප්පු කරලා තියෙනවා. එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේ භික්ෂුන් වහන්සේලාට පහර දුන්නේ? කුමක් පරමාර්ථයෙන්? ඒ වගේම රටේ මහජන නියෝජිත විදියට පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ යුතුයි ආරක්ෂක අමාත්‍යාංශ භාර ඇමතිවරයාගෙන් මේ භික්ෂුන් වහන්සේලාට පහර දෙන්න පොලිසියට අනකලේ කවුද? පොලිස් ප්‍රතිතුමාද? එහෙම නැත්නම් පොලිසියට අන දෙන්න වෙනත් බාහිර පිරිසක් ඉන්නවද? එහෙම වුණොත් මේ පොලිසිය වැඩ කරන්නේ එක එක පාතාලයක ඕන විදියටද එක එක මුදල් තණ්හාවෙන් සල්ලි දීලා ඕන දෙයක් කරන්න පුළුවන් පොලිසියක් විදියටද? ඒ නිසා මේ පිළිබඳව මහාම පොලිස් ප්‍රතිවරයාට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුයි. පොලිස් කොමිෂන් එක ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා අපේ රටේ සියලු දෙනාම බලපෑම් කළ යුතුයි. මේ නුසුදුසු පොලිස් ප්‍රතිවරයෙක් ඉන්නේ මේ විදිහේ වෙනත් පුජ්‍යලෙක්. ජනාධිපතිත්ව වේ නම් ආරක්ෂක ඇමතිත්ව වේ නම් අගමැතිත්ව වේ නම් මේට අණ දුන්නේ කවුද? මේ නියෝගය ක්‍රියාත්මක කරන්නේ. එතකොට ජනාධිපතිතුමා තිස්ස විහාරයේ ගිහිල්ලා කිව්වේ වෛරය වපුරනවා සිංහල ජාතික. එතකොට නුවරටත් ගිහිල්ලා ඊයේ පෙරේදා හැමදාම කියන බොරු අතර විපක්ෂයේ ඉඳන්ම සිංහල ජාතිය පාවා දුන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පාවා දෙන්නේ. දැන් නුවර ගිහිල්ලා කිව්වේ මේ භික්ෂුන් වහන්සේලා තමයි ඒ වගේම මේ වෛරය වපුරන්නේ කියලා. සිංහල ජාතිය තමයි. දැන් ත්‍රිකුණාමලයේ බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිදුවීමේදී මේ විහාරස්ථාන ඉඩම අරගෙන වෙනත් ආගමික කණ්ඩායමකට ලබා දීමේ චේතනාවෙන් පළවත්ත කාර්යාලයෙන් සිද්ධ කළ දෙයක්. එහෙමනම් පළමුවෙන්ම ජනාධිපතිතුමා තමන්ගේ පක්ෂයේ ලේකම්වරයා මහ ලේකම්වරයා ටිල්ලින් සිල්ලා අත්අඩංගුවට ගන්නට ඕනේ. සිංහල ජාතිය හා දෙමළ ජනතාව අතර ભેදයක් ඇති කිරීම, බුදුදහම හා හින්දු දහම අතර ભેදයක් ඇති කිරීම. කරුණු දෙකක් ඔස්සේ ජනාධිපතිවරයා විශේෂ පරීක්ෂණයක් කළා. ටිල්ලින් සිල්වා පොලිස් ප්‍රතිතුමාත් ඒ වගේම මේ සම්බන්ධ සිදුවීම් කළ සියලු දෙනා අත්අඩංගුවට අරගෙන එයාගේ ප්‍රජා අයිතිය අවසි කරන්නට ඕන. ඒකයි මේ වෙලාවේ කරන්නට ඕන. ඔය බොරුවට ගිහිල්ලා හැමදාම එක එක තැන්වල මෝඩ කතා කියනවට වැඩිය ජනාධිපතිවරේ ක්‍රියා කරන්නට ඕන. සමස්ත ජනතාවගේ වෛරසිත නැති කරන්න. සියලු දෙනා එකට එකතු කරන්න. පුංචි පුංචි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා අපිටත් එහෙනම් තිබුණානේ කියන්නේ. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්නට ඒ කියන පණිවිඩය මේ කරුණු ඔස්සේ කටයුතු කරන ලෙස සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා.